හායි යාළුවනි අද අපි අමුද්‍රව්‍ය දෙකකින් කොහොමද මේ මාස් පිලු හදන්න කියලා බලමු. අපිට ඒකට අවශ්‍ය වෙන්නේ අමුද්‍රව්‍ය දෙකක් විතරයි. සීනි මේ ජෙලටින් විතරයි අවශ්‍ය වෙන්නේ. සීතකරණය ෆ්‍රිජ් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මුලින්ම අපි කරන්න ඕනේ සීනි ග්‍රෑම් 250ක් ගන්න. ඒකට ජෙලටින් ග්‍රෑම් 30ක් විතර ගන්න. මුලින්ම ජෙලටින් ටික මද රස්නේ උණු වතුරෙන් දී කරලා ඒක පැත්තකින් තියාගන්න. ඊට පස්සේ සීනි ටිකට වතුර ටිකක් දාලා නූල් ඇදෙන ගානට ටිකක් දිය කරන්න ඕන. හොඳට දී කරලා දෙසර මං හිතන විදිහට දෙසරයක් විතර තුන් සැරයක් විතර සීනික උතුරාගෙන එනකොට ඊට පස්සේ අර මද රස්නේ වතුරෙන් දිය කරගත්ත ජෙලටින් ටික ඒකට දානවා. ඊට පස්සේ මේ දෙකම කලවම් කරලා ඒකත් දෙසරයක් විතර උතුරුනාට පස්සේ බිමින් තියලා නිමෙනකම් තියන්න ඕන. නිමුණට පස්සේ තමයි බීට් කරන්න ඕනේ. නැත්තම් බීට් එක අර රස්නියකට දාපුවම ඇඟේ විසි වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. ඒ හින්දා නිමුණට පස්සේ බීට් කරන්න. ඊට පස්සේ මේ බීට් කරගත්ත මේ ක්‍රීම් එක අපි මම නම් ඉතින් බටර් ගාපු තැටියකට තමයි දාන්නේ. ඔයාලා එහෙම දාන්න නැතුව ඇති. මම නම් පුරුදු වෙලා ඉන්නේ ඒකට මෙහෙම දාන්න. මෙන්න මෙහෙම භාගයක් විතර අපි දානවා. කලරින් දාන්න ඕනේ නැත්තම් ඔන්න ඔහම භාගයක් විතර නෙමෙයි ඔක්කොම එහෙම දැම්මට කමන්නේ. මම ඉතින් භාගයකට කලරින් දාලා මේ එහෙම දාන්න තමයි ඈස්ටි කරගෙන ඉන්නේ. මෙන්න මෙහෙම කලරින් චූට්ටක් දානවා. ෆුඩ් කලරින් දාලා ඒකත් තව ටිකක් පාට ආව නම් හොඳයි වගේ චූට්ටක් දානවා. ඊට පස්සේ මේක මේ මිශ්‍රණයට දාලා ටික වෙලාවක් තියෙනවා. සෙට් වුණාම පෙන්නන්නම්. ඔන්න ඊට පස්සේ ෆයිනලි මේ මාස්මිලෝ එක සෙට් වුණාට පස්සේ කපලා ගත්තාම මෙන්න මේ විදිහට තමයි එන්නේ. මේ මට කියන්න අමතකුණා මේ අපි කපනකොට ඒ පිහියේ අපි ගාන්න ඕන කෝන් ෆ්ලා හරි අයිසින් සුගර් හරි කෝන් ෆ්ලා ගන්නවා නම් ගොඩක් හොඳයි. මේ කපන්න ඉස්සෙල්ලත් උඩට කෝන් ෆ්ලා ටිකක් එහින්න. එතකොට කපන්න ලේසි. හරි. එහෙනම් ෆයිනලි මෙන්න මෙහෙම තමයි එන්නේ. හරිම ලේසි. විනාඩි 10න් 15න් හදලත් ඉවරයි. අර සෙට් වෙන්න ටික වෙලාවක් යනවා එච්චරයි. නැත්තම් හරිම ලේසි. පොඩි අයත් කැමති කෑමක්.